Guten Tag. සුබ දවසක්. මම පොරොන්දු පරිදි ඔයගලන්ට අදත් ගෙනාවා අලුත් පාඩමක්. ඒක තමයි අර C form එකේ අනිත් පාඩම. ඒ කියන්නේ C form එකේ do form එක. සිස් ෆෝස්ටර්න් එකේ C form එකේ do form එක. හරි. බලමු අපි කොහොමද කියලා මේ do form එකේදී අපි වාක්‍යයන් හදාගන්නේ. right? Okay. සිස් ෆෝස්ටර්න් එකේ do form එක තමයි ඔයගලන්ට මම එදා කිව්ව පරිදි informal එකයි. ඒ කියන්නේ formal නෙමෙයි informal කියලා කියනවා ජර්මන් වලින්. ඉංග්‍රීසි වලින් අපි කියනවා informal කියලා. එහෙම නැත්නම් අපි ගෞරවාන්විත නොවන විදියට කතා කරන භාෂාව කියලා අපි කියමුකෝ සිංහලෙන්. හරි? හරි. මේක අපි do form එක use කරන්නේ කොයි වෙලාවටද? do form එක අපි use කරන්නේ අපේ යාළුවෝ අතර, එහෙම නැත්නම් ගෙදර, එහෙම නැත්නම් අපිට දැන් අපි සාමාන්‍ය අපි age එකේ කියන්නේ young age එකේ නම් අපිට කාවරි අලුතෙන් හම්බ වෙනකොට අපි යාට C form එකෙන් කතා කරන්නේ නැහැ. හරිද? අපේ වයස් මට්ටමේ නම් young age එකේ අපි යත් එක්ක do form එකෙන් තමයි ආව ආමන්ත්‍රණය කරන්නේ. එයා අලුතෙන් හම්බ වෙන කෙනෙක්ද? එහෙම අපිට ඒක අදාළ වෙන්නේ අපි do form එකෙන් තමයි අපි යාට ආමන්ත්‍රණය කරන්නේ. හරි. බලමු අපි කොහොමද කියලා මම වාක්‍ය ඔයගලන්ට ලියලා තියෙන do form එකෙන්. we heights do කියලා අපි අහනවා. we heights do. එදා we heights සීනේ ඔබගේ නම කුමක්ද? මෙතන we heights do නුඹගේ නම කුමක්ද? හරි? is heights සමාන කියලා කියනවා. ඕකේ මං අහනවා මගේ ගෝලයෙක්ගෙන් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් මං එයාගේ නම දන්නේ නැහැ. මං අහනවා we heights do. එයා කියනවා sir is heights සමාන. is heights සමාන. හරි? දැන් බලන්න අතන එදා we heights වෙලා මෙතන do වෙලා. ඒ heights උනේ ඒ C එකට. මෙතන do උනේ මෙතන heights උනේ do එකට. දැන් මතක තියාගන්න ජර්මන් භාෂාවේ සියලුම ක්‍රියාපද කතුරුට අනුව වර්ණයගෙනවා. ඒ වර්ණයකින් මම ඔයගලන්ට ඉස්සරහට කියලා දෙනවා. දැන්ට මේක මෙමරයිස් කරගන්න කොහොමද do form එකෙන් අපි කෙනෙක්ගේ නම අහන්නේ අපි උත්තරේ දෙන්නේ කොහොමද කියලා. හරි. සාමාන්‍ය සිස් ෆෝස්ටර්න් එකේ අපි අර ටික විතරයි. ඒ කියන්නේ සිස් ෆෝස්ටර්න් එකේ myself ටික විතරයි සාමාන්‍ය කියන්නේ නේ මගේ නම මගේ. දැන් මේකේ මම ඔයගලන්ට ප්‍රශ්නත් එක්කම තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නෙත් එක්කම උත්තරෙත් තියෙනවා. සිස් ෆෝස්ටර්න් එකේ ප්‍රශ්නෙත් තියෙනවා. හරි? ඒ විදිහට තමයි මම හදලා තියෙන්නේ. හරි? ඕකේ. woher comes to එදා අපි හවුවා woher common see ඔබ කොහේ සිටද? දැන් බලන්න මෙතන එදා ඒ common එකේ බලන්න එදා woher common see නේ see form එකේ මෙතන woher comes do දෙකද ආයි වර්ණ ඇගිලා do එකට නුඹ කියන ඔයා කියන ඒ කියන්නේ කතුරුට personal pronoun එක දැක්කද personal pronoun එකට ක්‍රියාපදේ වර්ණ ඇගිලා comes වෙලා common එක comes වෙලා wo wants do නුඹ කොහෙද ජීවත් වෙන්නේ? එදා අපි හැව්වේ wo wonen see ඔබ කොහෙද ජීවත් වෙන්නේ? right? okay woher comes do කියලා හැව මං අහනවා woher comes do සමන් කියනවා ich komme aus ශ්‍රී ලංකා මම ලංකාවේ කෙනෙක්. දැන් බලන්න C form එකෙන් හව do form එකෙන් හවත් උත්තරේ එසේමයි. උත්තරේ same reply එක same. හරි? okay wo wants do මං අහනවා සමන් ඔයා ජීවත් වෙන්නේ කොහෙද? සමන් කියනවා ich wohne in Kaluterස Ich wohne in Kaludara. දැන් මෙතන wo wants do. එදා wo wonen see. see එකට wonen නේ. මේක do එක conjugation එක දෙක wants වෙලා. conjugation ගැන බය වෙන්න එපා. conjugation ලේසි. ඒවා අර endings ක්‍රියාපදවල endings පොඩ්ඩක් memorize කරගන්න තියෙන්නේ එච්චරයි. හරි කතුරුට අනුව එච්චරයි. wo wants do කියලා හැවුවම ich wohne in Kaludara කියලා කිව්වා. we als bist du. එදා හැවුවා we all sind sie. ඔබගේ වයස කීයද? දැන් මේ අදහනවා do form එකෙන් we all bist du. C form එකෙන් we all sind sie. ඔබගේ වයස කීයද? we all bist du do form එකෙන්. okay. සමන් මට reply එක දෙනවා. Ich bin 20 Jahre alt. මම අවුරුදු 20ක් වයස. මගේ වයස අවුරුදු 20යි. හරි. ඊට පස්සේ was bist du von Beruf? සමන් නුඹ වෘත්තියෙන්. ඔයා වෘත්තියෙන් කවරින්ද? එදා හැවේ මගෙන් හැවේ අර කෙනා was sind Sie von Beruf? ඔබ වෘත්තියෙන් කවරෙද්ද? දැන් මම සමන්ගෙන් අහනවා do form එකෙන් was bist du von Beruf? සමන් උත්තරේ දෙනවා sir ich bin Arzt von Beruf. sir මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. Arts කියන්නේ වෛද්‍යවරයා. හරි? ඒ ආදී තමයි do form එකෙන් ඕගලන්ට සිස් ෆෝස්ටර්න් එකේ ප්‍රශ්න ටිකයි සිස් ෆෝස්ටර්න් එකේ ඒ උත්තර ටිකයි තියෙන්නේ. right. okay. ඒත් එක්කම ඕගලන්ට මෙතන අනිත් පැත්ත ලියලා තියෙනවා vote sats එක මේකේ. මේකේ vote sats එක මේකේ C form එකේ දෙකේම
හරි C ෆෝම් එකේ do ෆෝම් එකේ sis ෆෝස්ටර්න් එකේ C ෆෝම් එකේ do ෆෝම් එකේ දෙකේම වෝට්ස් එක මම එහා පැත්තේ ලියලා තියෙනවා. මම ඒකත් ඔයගලන්ට මේත් එකම කරනවා. වචන මාලාව වෝට්ස් එක කියන වචන මාලාව. V කියන්නේ කොහොමද? එහෙම නැත්නම් මොකක්ද? අපි ඇහුවේ V hyphen Z ඔබගේ නම මොකක්ද? ඒ hyphen කියන්නේ නම් වෙනවා කියන්නේ to be called. හරි නම hyphen මෙතන V hyphen C දෙක අපි ඇහුවේ. is hyph වර්ණය ගුණ ඉෂ්ට hyph හරි hyphen C කියන්නේ ඔබ කියන එක. ඔබ සීල හතර දෙනෙක් ඉන්නවා ජර්මන් භාෂාවේ. ඒ සීල හතර දෙනා පැහැදිලිවම ඔයගලන්ට උගන්වනවා. ජර්මන් භාෂාවේ සීල හතර දෙනෙක් ඉන්නවා. මේ SICC කියලා හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා වෙනස් හතර දෙනෙක්. හරිද? ඒ හතර දෙනා හතර C හතර එකිනෙකාට වෙනස්. ඒ හතර දෙනා ඔයගලන්ට පැහැදිලිව කියලා දෙනවා. ඉදිරි පාඩම් වලදී. වෝහය කියන්නේ කොහේ සිටද කියන එක. වෝහය where you from කියන එක. වෝහය කොහේ සිටද. කොමන් කියන්නේ එනවා කියන එක. වෝහය කොමන් C කියලා අපි වෝහය කොම්ස් do එකට කොම්ස් වෙලා එක. එනවා කියන කොමන් කියන්නේ එනවා කියන ක්‍රියාපද to come. වෝනන් කියන්නේ ජීවත් වෙනවා. අපි වෝනන් C wants to ජීවත් වෙනවා. alt කියන්නේ years කියන එක. alt years අවුරුදු. එතකොට යාර කියන එක මෙතන අපි දාන්න ඕන යාර කියන එක. එතකොට යාර කියන එක මතක තියාගන්න. යාර කියන්නේ old alt කියන්නේ old කියන එක years කියන්නේ යාර. sin කියන්නේ වෙමි කියන එක. හරිද? වෙමි. we all sin C කියලා හැවි. ඔබගේ වයස කීයද? sin කියන්නේ අර තියෙන sin ක්‍රියාපද මේ sin ක්‍රියාපදයෙන් තමයි මේ bin sin මෙතන bin ලියන්නත් ඕන. ich bin කියන එක නේ ich bin නැත්නම් is heiße දෙකම වඩ කියන is heiße burner නැත්නම් ich bin burner. හරි? bin කියන්නේ අර bin sin කියන්නේ අර sin කියන ක්‍රියාපදයක් කියලා ක්‍රියාපදයක් තියෙනවා ජර්මන් භාෂාවේ. අර ඉංග්‍රීසි වල තියෙන be verb එක අන්න ඒක. ඒ sin කියන ක්‍රියාපදයෙන් එන ආධාර ක්‍රියාපදයක් තමයි ඔය sin දෙකයි bin එකයි. bin එක ඔතන ලියලා නැහැ. ඔයගොල්ලෝ ඒක මෙමරයිස් කරගන්න. මතක තියාගන්න. was කියන්නේ මොකක්ද කියන එක. අපි ඇහුවේ was bist du von Beruf was sind Sie von Beruf. හරිද? මොකක්ද? කුමක්ද කියන එක. von කියන්නේ gen කියන එක. from කියන එක. ich komme von කියන්නේ gen කියන එක. වෘත්තියෙන් gen. ඊට පස්සේ Beruf කියන්නේ වෘත්තිය. හරි? එතකොට heist කියන එක මෙතන මම ආයෙ ලියවිලා ඒ do ට heist. එතකොට දැක්කද ඒක ලියලා තියෙන අර do form එකෙන්. do form එකෙන් කියනකොට heist. we heist do. we heisen නෙමෙයි we heist do. do නේ. එතකොට do කියන්නේ නුඹ කියන එක. C කියන්නේ ඔබ, do කියන්නේ නුඹ. හරි? informal එකේ. අතන common C form එක මෙතන comes වෙලා do ට. woher comes do. අපි හැවි නුඹ කොහේ සිටද ඉන්නේ. wants අතන wonen wonen C මෙතන wants to. හරි? ඒ ආදී. එතකොට bis කියන්නේ තර sign ක්‍රියාපදේ මොනවාද ආධාර ක්‍රියාපදයක් do ට එන්නේ do bist. හරි? do bist. do bis asked නුඹ වෛද්‍යවරයෙක් වෙමි. වේ කියන අදහස. හරි? bis to asked නුඹ වෛද්‍යවරයෙක්ද. ඒ ආදී පාඩම් ඔයගලන්ට ඉස්සරහට මම ගේනවා. ඕකේ අදට මෙච්චරයි ඔයගලන්ට මම මගේ පාඩමේ තියෙන්නේ. මම ඔයගලන්ට ඉක්මනින්ම නැවතත් මේ විදිය බේසික් ලෙවල් එකේ A1 to A2 පාඩම් කිහිපයක් ගේනවා. රැඳී සිටින්න මේ දෙන පාඩම් හොඳට අධ්‍යයනය කරන්න, වචන පාඩම් කරන්න. දැන්ට මේව මෙමරයිස් කරගන්න මේ සිස් ෆෝෂන් කියන එක. මේ එකෙන් එක ඔයගලන්ට ඉදිරියේදී තේරෙයි මොනවද මේ කොන්ජුගේෂන් කියන්නේ මොනවද? වර්ණැගීම් කොන්ජුගේෂන් කියලා කියන්නේ වර්ණැගීම් කියන්නේ මොනවද? ඒ වර්ණැගින්නේ කොහොමද? මේ සීළු දේවල් අනිවාර්යෙන්ම ඔයගලන්ට පැහැදිලිව කියලා දෙනවා. හරි. ඕකේ අදට මෙච්චරයි. So dann wünsche ich euch einen schönen Tag noch. Ja? So, wir sehen uns bald. Ne? Tschüss. Auf Wiedersehen. Tschüss.